කරන්නේ දීලානේ. බිද අකියවිලත් නෑ සංවිධායක මණ්ඩලේ දීලා මෙතන මොනවද හරි නේ අයියේ මොකක්ද අයියේ කරන්නේ බලන්නකෝ දෙනගා යන්නේ අයියේ බල්ලෙක්වත් නෑ අයියේ බලන්නකෝ රටේ රාජ්‍ය ඊයේ ගම වටේ මං එලවුට් කරන් ගියා හරි මම එනවුට් කරන්නේ මම කවුද අයියා මම ඒ උතර නෙමෙයි බං හිටවන්නේ ඉස්සු ඉරබදුත් පිපිතුරු මත ලස්සනයි බැලූ බැලුවත ඒ ඕ කොතන නෙමෙයි බං එල්ලන්නේ ඉස්සරහ එල්ලන්නේ මොකද කරන්නේ අනේ බලපන් ඕක දිම තියන්න ඕන අයියා අර අවුරුදු 20 කොහෙද තියෙන්නේ මෙතන බං තියෙන්නේ කෝ නෑනේ ඒ අහම් බං Alright. Test one. Test two. Test one. Test one. Sign lagi man sign. Test one. Test two. Alright. Siapa kerja rasika ini kerja lulus itu kali. Awak jangan tengok lama sanggidane kan lawan. Wasra pasa maru engkau lawan. Mahabak maul. Memohte aram karena lagi. ජය වේවා. අවුරුද්දේ අවසානයේ මේ පැත්තේ තියෙන ගඩි. දැන් මේකේ පැත්තයකට ගැහුවොත් ගොම. එතකොට උඹ පැත්තේට ගැහුවොත් උඹේ මූණෙත් ගොම මගේ මූණෙත් ගොම. මට තියෙන එකට ඒම් කරලා ගැහුවොත් ඒක කියන්නේ රා. උඹ දැන් රාතිකයි මට රාතිකයි උඹ ගාපුවා මං කෙලින්ම කටහල්ලාගෙන ඉන්නවා. මේ දෙපැත්ත දෙකට ගහන්න එපා. උඹ දන්නවනේ ප්‍රධාන ආරාධිත අංගයේ කතාව කිරීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපගේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවෝ තමයි තවරින් වඩි එම නිසා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපගේ අමාත්‍යාංශ මන්ත්‍රීවරු මම හිතන්නේ මන්ත්‍රීතුමා තමයි තවරින් වඩි right okay අබතිතුමාට ජය වේවා 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 මොහොතට අලුත් ඉරක් පායා සුබ නැකතින් නව අවුරුදු ආවා ජීංගේත කිරිතනි කිරේවා මොකද අපි පන්සලේ ලොකුවාම ඇයි බඩේ පහිට ගෝලි වැඩක් නැනේ ගිල වැඩක් බලාගෙන අලුත් ඉරක් පායා සුබ නැකතින් නව අවුරුදු ආවා ජීංගේත ඇමතියාවත් මන්ත්‍රියාවත් මට කිසි වැඩක් නැහැ. අනයි ලොන්ස් කරපන් ඇමතිතුමානේ හරි මම එනස් කරන්නේ. කල්ලි උතර ඒ බං එල්ලන්නේ ඉම්ම තියපන් ඕක මන්ත්‍රීතුමා අයුවා. මොනවද පොඩ්ඩක්. අයියෝ. Right over here. සියලුම රසිකායිනේ ක්‍රීඩාලෝලේ හිතවතුනි. මීට සුළු මොහොතක වෙලා අපගේ ඇමතිතුමානේ මන්ත්‍රීතුමා මෙතනට පැමිණියා.
ඇමතිතුමාගේ ලොකු ආසාවක් තියෙනවා ඔබ මේ වතන පිටත් තැබීමට. ඒ නිසා අපි ඇමතිතුමාට කතා කරලා සිටිනවා මේ අවස්ථාවේ වතන පිටක් ඔබ හමුවේ තැබීමට. ඇමතිතුමා ජය වේවා කියපල්ල බං. ඇමතිතුමාට ජය වේවා. ඇමතිතුමාට ජය වේවා. ඇමතිතුමාට ජය වේවා. ඔව් සුබ නව වසරක් වේවා. පැමිණි සියලු දෙනාගේ අවසරයි. ගරුතර සංඝරත්නයේ ඕ නෑනේ. වැඩියත් කමන්නේ නැතත් කමන්නේ. මම මෙතන පැමිණියේ ඔබ රසවත් කතාවක් කීමට. සියලු දෙනා මේ කතාව දන්නවද? මම කියන්නද? ඔව් දන්නෝ. එනා වැඩක් නෑ. කියලා ඉවරයි. බොහොම සුබ කිරියෙන් පැනියෙන් සුබ නව වසරක් වේවා. ක්‍රීඩාවල හිතවතුනේ එහෙනම් අපේ සියලු දෙනාගේ අවසරයි. මගේ ළමෝ ගෙම්බා දැම්ම කතරක් දාන්න. පාරටුවේ දෙවනි කැල්ල. සියලු තරගකාරී දැන් අපි ආරම්භ කරනවා මහා මරාතන් තරගය. සියලුම තරගකරුවන් අදාළ ස්ථානය වෙත ලඟවන්න. Right, okay. මහා බක්නවුගේ මහා මරාතන් තරගය සඳහා දැන් සියල්ල සූදානම්. අපි දැන් මහා මරාතන් තරගය ස්ටාර්ට් කරන්න යන්නේ. හරි කට්ටිය රෙඩිද? Ready में चलो ready get set hello everyone hello right okay දැන් අපිට පෙඩි යනවා මහා නර්තන තරගය ආරම්භ වුණා. දැන් අපේ කොළුටිගේ භාගය දුර ඉඳගෙන බලන්න අපේ කොළුටිගේ උනන්දු. ඒකනේ මම කියන්න. සියලුම තරග අවසානයේ අපේ කැමරා සිට සියලු දෙනාට වෙනවා වීම සඳහා අපේ සංගීත ප්‍රසංගය සහභාගී කළ ලෑස්ති කරලා තියෙනවා. සංගීත නායකවන්නේ අකිත සිල්වා සිටිකන් දු සංගීත කණ්ඩායම අතර නර්තන නායකවන්නේ ඉනවා කවුරුත් ප්‍රවෘත්ති. රෙග්ලර් නර්තන කණ්ඩායම. Oh man, I can do one. අයියෝ බං උඹට පිටි කොටේවත් කාජු ගන්න මේ අනාගතේදී මොහොම ඔයයි දන්නේ ඔය හරියේ ආමාචරම ගියේ මොකෝ මේ මුට බං පිටි කොටේ කාජු ගන්න බෑ අනාගතේ මොනව කරාගෙන ඉතින් පිටි කොටේ කාසිනේ දැන් කඹෑරීම right okay සියලු රසිකයන්ගේ තරගවල හිතවතුනි මේ ළඟට වෙන්නේ කවැදීමේ තරගය. කවැදීමේ තරගය සඳහා සියල්ල සූදානම් කර ඇති අතර කවැදීම සඳහා සියලු තරගකරුවන් අදාළ ස්ථානයට පැමිණෙන්න. ස්තුතියි. සියලුම තරගකාරයනේ තරගවල ඉන්න බෙදුනේ. මම නෙමෙයි මේ එලවුන්ට් කරන්නේ එයා කොහොමද කරන්නේ? කොහොමද මං කලබලේ කොහොම තියාගන්නේ? තරගකාරියනේ තරගකරුවනේ. ඔව් කාර්යයන් කොල්පයි ඔන්න මේ කම්බැදීමේ තරගය මේ ආරම්භ කිරීමට එතෙමින් ඔය ටීම් එක පිටින්නේ ඔන්න එකයි දෙකයි තුනයි පළමු වටේ ටීම් එක ජය ගන්න අතර දැන් B ටීම් එක පෙරදිලා පැත්තෙන් වාල් ඉන්නවා. අර ඇමතිතුමාගේ පැත්ත නිකන් පෙරදුනා. දැන් C ටීම් එකක් එන අතර
හොඳ ටීම් එකක් C ටීම් එක අපි බලමු දැන් කවුද ජය ගන්න කියලා C ටීම් එකයි B ටීම් එකයි. ඒක ඔබ එනවුස් කරාද? යකෝ එලවුන්ස් එක කරන්න පේන්නේ නැහැ උඹ. හරියට කරාද ඔබ? හරියටම කරා. පය. බලන්න පැත්තට. बोला शेर बनेगा बच्चा आज रोज तानी है right තරඟ ලෝලේ හිටවගනේ මේ ආරම්භෙන්නේ අබැලි තරගේ දෙනවටයි දෙවට සදා සියල්ල සූදානම් පවතින අතර මේ අවස්ථාවේ ටීම් දෙක තරඟ වදින අතර මෙහිදී එක් ටීම් එක එක් තරගකාරයෙකු තරග කිරීමත් අපි දැක කුසුම සාගත දෙකි හරි වැඩි කතා ඕනේ තරගය ආරම්භ කරමු 1 2 Budaya Tunai Siapa rasikan ini krida oleh itu gori. Meano ida tara kibya kawasan koda timra. Mangai mata karno. මේ අවුරුද්දේ අවසානයේ අපිට සංගීතෙන් දායක වන ආශික සිල්වා ප්‍රමුඛ සිරි කැන්දු සංගීත ප්‍රසංගය සහ නර්තනෙන් දායක වන ඉනෝ කකා ප්‍රමුඛ ප්‍රග්‍රන් නර්තන කණ්ඩායම. හරි. මේලඟට එළඹී තිබෙන්නේ මුට්ටේ විසින් කණාව බිඳීම යන තරගයයි. මුට්ටේ විසින් කණාව බිඳීම යන තරගය. නෑ. කණාව විසින් මුට්ටේ බිඳීම යන තරගයයි. එම නිසා සියලුම තරගකරුවන් ආරම්භක ස්ථලයට පැමිණෙන්න. Right, okay. කණාමුට්ටිය බෙදීම සඳහා සියලුම වැඩ කටයුතු අවසන් කර තිබෙන අතර මේක කලයක ඔබට දිස් වෙන්නේ රා සහ මේ කලේ ඔබට දිස් වෙන්නේ ගු. එතකොට අපිට කියන්න බලන්න ඔබතුමා මොනවද යකෝ ගන්නෙ? කණාමුට්ටිය බෙදීම සඳහා අස් දෙක බඳින අපි පාවිච්චි ගන්න මොකද්ද? රෙදි කෑල්ල. දැන් කොයි රෙදි කෑල්ල? උඩිට Hamuda. පොඩ්ඩක් ගන්නයි තවත් තුනින් හේතු නැත්තේ මේ එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. මේ මම මේ ඔක්කොම කුඩු කරලා දාලා මට ගාන දුන්නා දුනොත්. හරි වාසේ. මම මේ බඹරයක් වගේ මම කර කැව්වේ. මෙතියේ මම බඹරයක් කියලා මේ ඔක්කොම කුඩු කරලා දාලා මට දාන එක දුන්නා දුනොත්. වාසේ. මල්ලි මේ ඔය මගුල දාන් වැඩක් කරන්න බෑනේ බං. කරලා දාපන්න මගුල. ඔබට මේ පැහිච්ච ගවණේ වැඩක් නෑනේ. ඔයාට ගහපන්. කියාව. කට්ට. Right, okay. සියලුම රසික රසිකාවේනේ මේ අවස්ථාවේ වැඩි දෙනාගේ ඉල්ලුම පරිදි අපේ ඇමතිතුමා හරි මන්ත්‍රීතුමා හරි ජය මෙව තරගයට සහභාගී වුණ ලෙස ජනතාව
අපේ ගමේ ජනතාව ඉල්ලුම් කරලා තිබෙනවා. එම නිසා අපි ආරාධනා කළ සිටිනවා අපේ ඇමතිතුමා හරි මන්ත්‍රීතුමාට හරි මේ කණා මුට්ටිය එකෙල්ලෙන් කුඩු කරලා දාන්න කියලා. අපේ ඇමතිතුමාට ජය වේවා. ඕ නෑනේ. ජය වේවා. ජය. එහෙම කරමු. හරි. හරි එහෙම කරමු. මෙතුමා යා. වෙඩි තිබ්බා. අමතුමා වෙඩි තිබ්බා. වෙඩි තිබ්බා. අමතුමා වෙඩි තිබ්බා. රකින්නත් දැම්මේ. අමතුමා ආරක්ෂා ගන්න මං ආවේ. යමන් රකින්නත් දැම්මේ. වෙඩි තිබ්බා. යයිනේ. එහෙම ගමු. ඇමතිතුමා අයිබෝන්. අයවන්න. මේ ඒක නෙමෙයි. මම ඇත්තම කියන්නේ. ඔව් ඔව් ඇත්තම කියන්න අද තොම්පත් දිරවට නැහැනේ. හරි ඒක නෙමෙයි. අර කියන්නකෝ. ඔයා මන්ත්‍රියද ඇමතිද කියලා? ආ මන්ත්‍රී කෙනෙක්ගේ පේනවද? සමාවෙ ඇමතිතුමා. ඒ කියන්නේ ඇමතිතුමා නේද? මේ එහෙවරින් කො අපිට කියන්න. කියන්න මේ ඔබ දන්නවද ගමේ ග්‍රාම සේවකයා? ඔව් ඉතින් මම ඔබ වැඩ කරන එක කාටවත් කියන්න එපා. මාත් එක්ක මේ අනිත්තාවේ සිකියුරිටියා මේ සංවිධායකයෙකුට කොස්ටයක් කරන එක මේක කරන්න. අපි මේ බාලවඩු දෙයක් දාලා අරකු ගාලා පියාවේ මේ. කියන්න එපා කාටවත්. හැමදෙනාම දන්නවා මේ අපි ගත කරන්නේ තාමත්ම වැදගත්ම ඒ කියන්නේ සිංහල සහ දෙමළ ජනතාවගේ වැදගත්ම උත්සව කාලයක්. ඒ කියන්නේ අලුත් අවුරුද්ද. සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වෙන අවස්ථාව. ඒක බොහොම ලංව තියෙනවා. මේ අවස්ථාව ලංකාවේ සියලුම ජනතාවට, ලෝකවාසී සියලුම ජනතාවට හැම දිනකටම ලබන්නා වූ නව වසර සෞභාග්‍යයෙන් පිරි සුබම සුබ නව වසරක් වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.